හලෝ හැමෝටම සූදාසනක් එහෙනම් අද ලස්සන මේ චාරිකාවක මේ ආරම්භ වෙන්නේ. අපි දැන් ඉන්නේ කළුතර බෝධිය ඉස්සරහ. ඉතින් අපි බෝධියත් අද බුදාගෙන තමයි අපි යන්නේ. හැමෝම මුලින්ම බුදුහාමුදුරන්ගේ ආශිර්වාද ගන්න ඕනේ. ඉතින් අද වගේ වෙනද වගේම මම ශමික්. ඉතින් අද අපි දෙන්න තමයි අද ටිකක් වෙනස් ගමනක් කට්ටියත් එක්කම කියන්නේ ප්‍රවාහන ක්‍රම 3කින් එන්නේ. ඉතින් මමයි ප්‍රභූ යද යනවා බයිසිකලේ. ඊළඟට අපි තව ලොවිදුයි තිරුරයි යනවා බස් එකේ. ඊට අනිත් ළමයි සෙට් එක ඔක්කොම අපි ආශාන්ලා අනිත් ඔක්කොම එන්නේ ට්‍රේන් එක. වෙනස්ම අත්දැකීම් ටිකක්. ඉතින් අපි බලමු ඉස්සරහට මං හිතනවා ටිකක් අද ලස්සන දේවල් ගොඩාක් තියෙයි කියලා. අලුත් දේවල් ගොඩක් දේවල් කන්නක් තියෙනවා. ඉතින් අපි බලමු හැමදේම හොඳට සිද්ධ වෙයි කියලා හිතනවා. හලෝ ගයිස් ඔන්න අපි ආවා. ඉතින් දැන් අපි ඉන්නේ ඌරපොළ. කන්න නැවැත්තුවා අද පාන් තමයි අද ප්‍රභූ තමයි අරන් ගිහලා තිබ්බේ පාන් ටික. ඉතින් පාන් කාලා අපි දැන් යන්න හදන්නේ. මේ අපේ ළමයි දැන් කිව්වා දැන් ඒගොල්ලෝ ගිහිල්ලාලු ගම් පහත් පහු කරලා. ඉතින් දැන් පොඩි වෙලාව ඒගොල්ලන්ට යන්නේ ටිකක් අද සෙනග වැඩි මේ මෙතන බෞද්ධ දවසක් ඉඳ සෙනග වැඩි. ඉතින් අපි බලමු ඉස්සරහට තව ටිකක් ලස්සන දැන් ටිකක් හම්බෙයි. මේ ටික අපි වීඩියෝ කරේ නැහැ. මේ හංවෙල්ලට වෙනකම්ම අපි එක දිගට ආවා. මොකද ටිකක් පරක් වෙන හින්දා අපි 9:00 වගේ වෙද්දී නුවරට යන්න ඕනේ. ඉතින් බලමු අපි මේ ඉස්සරහට ටිකක් අපේ කට්ටිය ඔක්කොම අද බස් වල නෙමෙයි යන්නේ. ඉතින් හැමෝම මේ අද ට්‍රේන් වල යන්නේ. ඉතින් හැමෝම බස් ඕනේ නැහැ කියලා කට්ටිය ට්‍රේන් වලට මාරු වෙලා කොටුවෙන් ඒගොල්ලෝ නැග්ගා ඉන්ටර්සිටි එකේ. අලුත්ම අත්දැකීමක් බලා ගන්න පුළුවන්. අද හැමෝම ඉන්නවා. අද අපේ එක ළමයා එකම ළමයා අඩු. ඉතින් අනිත් හැමෝම ඉන්නවා. මේ හැමෝමත් එක්ක වෙලා ලස්සන vlog එකක් කාලට ගේන්න අපි මාන ආසාවෙන් ඉන්නවා. බලමු ඉස්සරහට අපේ කට්ටිය පොඩ්ඩක් පිස්සුතරු තද වුණාම කොහොමද කියලා දන්නේ. ලස්සන දේවල් තියෙනවා. ඔක්කොම ගන්න පුළුවන් කියලා සැක දෙන්නේ අපේ කට්ටියයි. බලමු මේ අලුත් කැම්පස් එකේ අලුත් ළමයි ටික සීතාවගේ කට්ටිය බලමු අපි. මේ අපේ දෙවෙනි vlog එක. දෙවෙනි vlog එක ඒක කට්ටිය එන අපි ඉතින් අම්මෙමු. ඔන්න අපි අශාන්ල තිනුල ගමන පටන් අරන් කිව්වා. එයාලා උදේ 7 වෙදි තමයි ට්‍රේන් එක නැගලා තියෙන්නේ. කෙලින්ම එයාලා ඉන්න නුවරට. එයාලා මුදේම කෑම ගත්තා කිව්වා. ඉතින් ඔය ආදරේ අපි ඉක්මනට එනවා. මොකද අපිත් ඉක්මනටම මල්වත්තට යන්න ඕන හින්දා. හලෝ ඔන්න අපි ආවා. එහෙනම් පේරාදෙනිය මල්වත්තට අපේ කට්ටිය ඔක්කොම ඉන්නවා. පාරකෝ 9:00 මාට එනවා කියලා අපි ආවේ 10:00 මාට. ඒ කියන්නේ අපිට ඇතුළු නුවර ඒ වෙද්දී ටිකක් පිළිමතලාව වගේ වෙද්දී ට්‍රැෆික් එක සෙට් වුණා. ඒකින්ද අපිට පරක් වුණා එන්න මේ අනිත් අය හැමෝම ඇවිල්ලා අපිට බැන තමයි ඉන්නේ. ඉතින් දැන් අල්ලත් තියන්නේ කට්ටියත් එක්ක මේකෙන් එහාට උඩවත්ත කැලේට යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් බලමු අපි ඒක. සමහර විට වෙනස් වෙන්නත් පුළුවන්. වෙනස් වෙන්නත් පුළුවන්. වෙලාව යනකොට දැන් ටයිම් මැනේජ් කර ගන්න ඕන. අපි දැන් යාළුවෙක් ගෙදර යන තමයි ආවේ. අපි හෙට යන්න ඕනේ. ඒකින්ද බලමු. අද ඉතින් මේ සම්පූර්ණ vlog එකම කවර් වෙන්නේ මගේ අශාන්ගේ ගප්පිගේ ෆෝන් වලින්. ඉතින් අපි හිතුව තරම් නම් ලස්සනක් පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ තුල නම් අපිට දක්ක ගන්න හම්බුන්නේ නැහැ. මොකද සනුරි කිව්වා මේ කාලේට මල් පිපෙන්නේ නැහැ කියලා. ඒ කොහොම වුණත් මේක උද්භිද උද්‍යානයක් හින්දා අපි දිගටම ඇවිදන් ගියා. ඔය යන අතර තමයි අපිට ලස්සන අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් බලමු අපි ඉස්සරහට කොහොමද කියලා. ඔන්න ඉන්නවා ලොවිඳු, මම මගේ එහා පැත්තේ ඉන්න ප්‍රභු. අපි මේ කතාව වෙන්නේ කොහොමද ඉස්සරහට වැට්ටික් කරගන්නේ කියලා ඉතින්. මේක නම් වෙනස් කතාවක්. ගප්පියාගේ ලයිසන් එක ගත්ත විදිය තමයි අපිට මේ කියලා දෙන කෑග ගහ. දන්නේ නැහැ අලුත් විදිහක්ලු. හරි අපි අශාන්නනේ මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් එයා කැමති ගොඩාක් අස්සලට. ඉතින් එයා හැමතිස්සෙම ફોකස් කරන්නේ ගාස්ම තමයි. ඒ කතාවෙන් පස්සේ අපි ගොඩාක් දුර ඇවිද්දා. ඉතින් දැන් ඇවිදලා අපි යනවා සන්රුලා ගෙදරට සෙල්ලම් කරන්න ආයිත්. ලොවිදු පික්මී එකක් දාගෙන අපේ සෙට් එකම එක්කන් යනවා. ලොවිදු කියන්නේ නුවර එක්කෙනෙක් හින්දා එයා කිව්ව හොඳට මෙයා පාරවල් දන්නවා කියලා. හැබැයි සනුරේ නම් අන්තිමයට කිව්වේ අපි ගිහිලා තියෙන්නේ ගොඩාක් දුර පාරක් කියලා. ඉතින් මම බයිසිකලෙත් ඇවිල්ලා තියෙන්නේ ඒ දුරම තමයි. මොකද අපිට Google Map එකේ පෙන්නන්නේ ලොකු පාරක් කියලා තමයි එයා අපිට අන්තිමට කිව්වේ. ඉතින් කොහොම හරි ඔන්න අපි දැන් ඇවිල්ලා
ඔක්කොම නාලා පිරිසිදු වෙලා දැන් රෑ ඉවෙන්ට් එකට තමයි මේ ලෑස්ති වෙන්නේ. හැබැයි අද බාබිකියු එක නම් දාන්නේ මන් නෙමෙයි. අද දාන්නේ අපේ සන්රුලෑ මල්ලි. ඉතින් එයා තමයි බාබිකියු එක්ස්පර්ට්. මේ ඉතින් ඉන්නේ අපේ සෙට් එක තමයි. මන්නන්නටනේ නැහැ. ඉතින් එයාලා පොඩි විනෝදයක් අරගන්නවා. ඔන්න අපේ ගායිකාව පබසරා. ඒ වගේම සහයි ගායිකාව වෙන නටාෂා. ඉතින් අද එකතු වෙලා ඉන්න අපිත් එක්ක හලාවත හිරුෂි සංගීත කණ්ඩායම. අපි නිදාගන්න යන්නේ මේ අද ලස්සන දවසක්. ගොඩක් ලස්සන දවසක්. ගොඩක් මහන්සි. දැන් 12ත් පහු වෙලා තියෙන්නේ මේ ඉතින් වැඩ ගොඩක් වුණාද අපි උදේ පේරාදෙණිය මල්වත්ත බලන්න ගියා. පේරාදෙණිය උද්භිද උද්‍යානය ඊළඟට සහස් වෙනට ගියා. ඉතින් නෝරෑද්දා පොඩ්ඩක් රස්නේ වැඩි නිසා ට්‍රැෆික් එක ගොඩක් වැඩි. ඉතින් ඒකින්ද අපි කෙලින්ම අපේ යාළුවලා ගෙදරට එන තීරණය කරේ. ඉතින් ඒක ගොඩක් අද මහන්සි දවසක් හැමෝටම මහන්සි. අපේ යාළුවෝ 12 දෙනෙක් ඉන්නවා මාත් එක්ක. ඉතින් සැලකිලි අතින්නම් අති විශිෂ්ටයි. ඉතින් හැමදේම හොඳටම තිබ්බා. මේ ඊට උදේට බලාගන්න පුළුවන් අපේ යාළුවෝ 12 දෙනා මම මේකට ගන්නම් අනිවාර්යෙන්. ඉතින් හෙට උදේ හම්බෙන්න මහන්සි ඇත්තටම මේ හෙට උදේ යන්න ඕන දල්දා මාලිගාව වන්දනා කරන්න. එන හෙට උදේ හම්බ හැමෝටම සුබ රාත්‍රියක්. සුබම සුබ උදෑසනක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අපේ චාරිකාවේ දෙවනි දවස අද. උතුම් දල්දා මාලිගාව වන්දනා කරන් තමයි අපි අද දවස යොදාගන්නේ. ඉතින් වෙනද වගේ නෙමේ අද දල්දා මාලිගාව. දල්දා මාලිගාව අපි වන්දනා කරන්න යොදාගත්තේ පොහොය දවසක්. ඉතින් ගොඩාක් පිරිසක් වන්දනා කරන්න ඇවිල්ලා ඉන්නවා. අපි උතුම් දල්දා වහන්සේත් වන්දනා කරගෙන ඊළඟට ගියා ඇත්ගාලට. මේ ඉන්නේ නම් පුරතිස්ස රාජා. එයා පෙරහැර ඉවර කරලා දැන් ආයි ඇවිල්ලා අපි එද්දිම ඉතින් එයාවත් බලලා අපේ ළමයි ඊළඟට ගියා සහ මට කන්න දෙන්න. එයා නම් ගොඩක් හීලයක් කෙනෙක්. ඉතින් ෆොටෝ ටිකක් ගහගෙන අපි ගියා ඉක්මනට කන්න. ඉන්න බෑ බඩගිනි ඉතින්. ලොකු වැස්සක් එන්න යන්නේ. ඒකින්ද අපි ඉක්මනට බොට් ටික ලෑස්ති කරගත්තා. දින දෙකක ඉතාම ලස්සන චාරිකාවක අවසානයකට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අත්දැකීම් ගොඩක් එක්ක අලුත් වෙච්ච යාළුකම්. නිින්දක් නැති රාත්‍රියක්. ඉතාම රසවත් ආහාර පාන මේ හැමදේම අපේ චාරිකාව ඉතාම සොඳුරු චාරිකාවක් බවට පත් කරා. මෙතන ඉන්න ගොඩක් අයගේ මුල්ම දින දෙකේ චාරිකාව තමයි මේක. ඉතින් එයාලා නම් කිව්වේ ගොඩාක් සතුටින් තමයි එයාලා විසර යන්නේ කියලා. නමුත් පුංචි දුකකුත් තියෙනවා. ඉතාම ඉක්මනින් කාලය ගෙවිච්ච හින්දා. අශාන්ල ට්‍රේන් එකේ යද්දී මමයි ප්‍රභුයි ගියේ බයිසිකලේ. මොර සූරන වැස්සේ පැය 8කටත් වැඩි කාලයක් අපි එක දිගට බයිසිකලේ යන්න වුණා. ඉතින් මොනා කරන්නද ගෙදර යන්න එපේ. ඔන්න අපේ අශාන්ලා සෙට් එක කොහෙ ගියත් ඉතින් ආතල් එක තමයි ඉන්නේ. ට්‍රේන් එකම දෙවනත් කරා කියලා තමයි හැමෝම කිව්වේ ඉතින්. මේ යන ගමන අතරතුර අපිට දන්සැල් නම් ගොඩක් හම්බුණා. ඉතින් අපිට ඒක දන්සැලකටවත් යන්න බැරි වුණා. ඒ තරම් වැස්ස. සහ අපි ඉක්මනටම ගෙදර යන්න ඕනේ නැත්තම් ගොඩාක් රෑ වෙන හින්දා. ට්‍රේන් එකේ ගිය කට්ටිය ඔන්න කොළඹ කොටුව ස්ටේෂන් එකට දැන් ඇවිල්ලා අපි ගෙදර යද්දි නම් රෑ 8 වුණා. ඉතින් හැමෝටම මහන්සි. ඉතින් සමුගන්න මම ශමින් නැවත හමු වෙමු.